හායි කොහොමද ඔයාලට? අද මම බිරියානි එකක් හදන්න හිතුවා මුස්ලිම් ස්ටයිල් එකට. මම නිමේටි අපේ ආච්චි තමයි හදන්නේ. ඉතින් බත් එක ඉස්සෙල්ලාම අපි වතුර තියලා ලිපේ තියාගන්නවා. ඒකට කහ ටිකක්, ලුණු ටිකක්, එතකොට කරපිංචා, කරාබුනටි, කරදමුංගු ඔක්කොම දාලා ලිපේ තියාගෙන ඒක පොඩ්ඩක් නටනකොට අපි චිකන් එක හදාගෙන තියෙන්නේ. චිකන් එකට බිරියානි පවුඩර් කියලා මෙහෙ තියෙනවා. ඔය කියන්නේ ඔක්කොම එකට තියෙන්නේ. පවුඩර් එකයි අර කුරුඳු කොළ ඒව ඔක්කොම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒකත් බත් එකට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක පියනකින් වහලා තියෙනවා බත් එක ඉදනකම්. ඉතින් ඕගොල්ලෝ චිකන් එකට තක්කාලි, අමු මිරිස්, ලුණු ඒව ඔක්කොම කපලා දාගන්න ඕනේ. චිකන් එකට බිරියානි පවුඩර් දාලා ඊට පස්සේ යෝගට් හරි මීකිරි වලින් හරි හොඳට මික්ස් කරගන්න සීසන් වෙන්න ටිකක් වෙලා තියන්න ඕගොල්ලෝ. දැන් ලුණු සම්බල් එක තමයි හදන්නේ. මෙහෙම ලුණු ටික බැදගෙන ඒකටම මම දාගන්නවා කෑලි මිරිස්. කෑලි මිරිස් දාලා අර අපි බැදගත් එකත් එක්ක හොඳට මික්ස් කරගන්න ඕනේ. ලුණුයි කරපිංචා බැදලා ඒක ඔක්කොම හොඳට මික්ස් කරගන්න සීනිත් දාගෙන. දැන් අපේ බිරියානි එක නම් හරි. ඊට පස්සේ මම චිකන් ටිකක් බැදගන්න හදන්නේ. ඉතින් මේ චිකන් සීසන් වෙන්න කියලා තමයි තියෙන්නේ. හැබැයි ගොඩක් අය අර බිරියානි හදද්දී බත් තට්ටුවයි ආයි බදපු ලුණු තට්ටුවයි මේකට එහෙම දාන්නේ නැහැ. අපි සම්බල් එක වෙනම තමයි හදන්නේ. ඉතින් ගොඩක් මුස්ලිම් අය මෙන්න මේ විදිහට තමයි මේ බිරියානි එක හදන්නේ. මේක මාරම රහයි. චිකන් ටික බැදන අතරේ මම බිත්තර ටික තම්බ ගන්නවා. තම්බලා ඊට පස්සේ මම මේ බිත්තර ටිකත් චිකන් බදපු තෙල් වලින්ම මම ඒ බිත්තර ටිකත් බැදගත්තා. ඕගොල්ලෝ බිත්තර බදිද්දී ටිකක් ළඟට වෙලා ඉන්න එපා. ඒව ටොට්ටොක් ගාලා පුපුරනවා. මට බිත්තර බදින්න ටිකක් දුරට වෙලා බදින්න. මේ තමයි අපේ දවල් කෑම. සැලඩ් එකකුත් හදාගත්තා. අපි පැදුරක මෙන්න මේ විදිහට ඔක්කොම වටේට ඉඳගෙන කෑවා පැදුරක තියලා ලස්සනට. ඉතින් අපි දැන් කනවා. අපේ ආච්චිදී වීඩියෝ කරනකොට මෙහෙම පෙන්නනවා. මගේ vlog එක ඉවරයි. ආයි තව ලස්සන vlog එකකින් එන්නම්.